ඔයා දන්නවද ලංකාවේ මහා භාණ්ඩාගාරය කියන්නේ රටේ මුදල් ආරක්ෂා කරන විශේෂ තැන. ඒත් එක්කම එක ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හින්දා රුපියල් කෝටි 75කට වඩා වැඩි මුදලක් අපට හිමි වුණා කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන් මේ වගකිය යුතු තැන. ඉතින් මේක සිද්ධ වුණේ සයිබර් මංකොල්ලයක් නිසා. ඕස්ට්‍රේලියාව අපනයන මුල්‍ය ආයතනයකට යවන්න තිබුණු ඩොලර් මිලියන 2.5ක් අතරමඟදී අතුරුදහන් වුණේ කොහොමද? කොහොමද මේ මංකොල්ලේ සිදු වුණේ? මේකට හැකර්වරුන් පාවිච්චි කරේ බිස්නස් ඊමේල් කොම්ප්‍රොමයිස් BEC කියන ක්‍රමවේදය. හැකර්වරුන් ඉතාමත් රහස්ගතව භාණ්ඩාගාරයේ නිලධාරීන් අතර හුවමාරු වෙන ඊමේල් බලාගෙන හිටියා. අපි මුදල් ගෙවන්න කිට්ටු වෙද්දි ඕස්ට්‍රේලියාවෙන් එවනවා විදිහටම ව්‍යාජ ඊමේල් එකක් හැකර්වරුන් අපට එව්වා. ඒකේ තිබුණේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම වෙනස් වෙලා කියලාත් මේ අලුත් ගිණුමට අපේ වාරිකය දාන්න කියලා. ඉතින් අපේ නිලධාරිනොත් කිසිම සැකයක් නැතුව ඒ ගිණුමට ඒ වාරික මුදල දැම්මා. අන්තිමේදී අපි දාපු මුදල ගියේ ඕස්ට්‍රේලියාවේ නියමිත ආයතනයට ගියේ නෑ. ඒක හැකර්වරුන්ගේ සාක්කුවට ගියා. මේකේ තියෙන දරුණුම දේ තමයි හැකර්වරු ඊළඟට අපි ඉන්දියාවට ගෙවන්න තිබුණු සල්ලි වලටත් විදින්න හැදුවා. හැබැයි එතනදී තමයි භාණ්ඩාගාරයේ නිලධාරින්ට සැක ඇති වුණේ. ඉන්දියාවත් කියලා තිබ්බ විදිහට අපට ඇඟෙව්වේ ඉන්දියාවෙත් ගිණුම වෙනස් වුණා කියලා. ඉතින් මෙතන සැකයක් ඉපදුනා අපේ නිලධාරින්ට. ඇයි මුලින්ම අපි account number එක වෙනස් වුණා නම් ඕස්ට්‍රේලියාවට දුරකථනයක් මගින් ඇමතුමක් ලබා දීලා ඒක තහවුරු කරගත්තේ නැත්තේ? මේක තමයි අපේ රටේ මූල්‍ය ආරක්ෂාවේ තියෙන ලොකුම දුර්වලකම. අන්තිමේදී මේ හැකර්වරුන්ගේ ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය CCID එක පරීක්ෂණයක් ආරම්භ කළා. මේකට වගකිය යුතු නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගත්තා. හිතවතුනි මේ ගැන සවිස්තරාත්මක වීඩියෝ එක අපි කළා තිනවා මීඩියම් YouTube channel එකේ. ඔයා මීඩියම් YouTube channel එකට ඇවිල්ලා අනිවාර්යෙන් මේ සවිස්තරාත්මක වීඩියෝ එක බලන්න. ඔයාගේ එදිනෙදා ජීවිතය කියන්නේ ඔයාගේ Facebook account එක හරි සයිබර් ප්‍රහාරයෙන් වළක්වා ගන්න කොහොමද කියලාත් අපි කතා කරලා තියෙනවා. පළවෙනි කමෙන්ට් එකේ වීඩියෝ එකේ link එක දාන්නම්කෝ.